මේකේ මට ඕනේ මෙතන කියන මෙන්න ප්‍රිස්ම එකක් තියෙනවා. ප්‍රිස්ම එකේ මෙන්න ඉන්ජිනර් එක කරනවා මෙහෙම. ඇවිල්ලා මෙන්න මෙතන ඉන්ටර්ෆේස් එක. මේ ඉන්ටර්ෆේස් එකේදී real medium to dense medium එකට යනවා. හරි. එහෙනම් real medium to dense medium යනකොට මොකද වෙන්නේ? මේක normal එක දෙසට bend වෙනවා. හරි normal එක දෙසට bend වෙනවා. හරි නම් මෙයා යන්න ඕන කොහෙද? මෙන්න මෙහි. මේ පැත්තට යන්න ඉදුම් කෙනා. මොකද වෙන්නේ? මේක real medium to dense medium යන නිසා මෙයා මේ පැත්තට bend වෙනවා. normal එක පැත්තට bend වෙනවා. එතකොට මෙයා මේ ඉස්සරහට ගිහිල්ලා මේ පැත්ත දැන් මේක glass මේක එයානේ. එහෙනම් මේක අනිවා dense මේක අනිවා real. එහෙනම් real medium එකට ආයි පාරක් යනකොට මොකද වෙන්නේ? මෙයා මෙතනින් bend වෙනවා away from the norm. හරි away from the normal. මෙයා bend වෙලා යනවා පල්ලෙහාට. එහෙනම් මෙයා යන්නේ ඉන්නේ මේ පැත්තට. මෙතනින් යන්නේ ඉන්නේ මේ පැත්තට. මෙයා මේ පැත්තට bend වෙනවා. හරි ඔය පැත්තට bend වෙනවා. මෙතනත් මෙහෙ යන්නේ ඉන්නේ මෙයා මේ පැත්තට bend වෙනවා. එහෙනම් මෙතන කියනවා first interface එකේ මෙතන deviation එකක් වෙච්ච තැන. හරි bend වෙච්ච තැන. මෙන්න පළවෙනි මාධ්‍ය ඉඳලා දෙවෙනි මාධ්‍ය කියන්නේ පළවෙනි ඉන්ටර්ෆේස් එක ගාවදී කොච්චර බෙන්ඩ් වුණාද නැත්නම් ඩීවියේෂන් එකක් වුණාද කියන එක තමයි මේකේ තේරුම. එහෙනම් මෙයා මෙහෙ ගිහිල්ලා මෙහෙට හැරුණා. ඒක එහෙනම් කොච්චර ඩීවියේෂන් එකක් වුණාද කියන අදහස තමයි එතන තියෙන්නේ. හරි. එහෙනම් ඔය ටික ඔන්න ඔහු තියෙනවා. දැන් මම අහන්නේ මෙන්න මෙතන ප්‍රිස්ම ඇන්ගල් එක මට ඕනේ මෙතන ප්‍රූව් කරගන්න A equal වෙනෝනේ R1 R2 කියලා. හරි. A equal වෙනවා R1 R2 කියලා. එහෙනම් මම මෙතන මොකද කරන්නේ? මෙතන දාන x මෙතන දාන y කියලා. හරි. x y කියලා දාගන්න. මම මේ යටින් මකන්න ඊළඟ නිසා. එහෙනම් අපි දන්න විදිහට මෙන්න මෙතන සරල රේඛාවක් වෙනවා. මේ ලයින් එක දිගේ ඇන්ගල් එක කීයද? 180 degrees equal වෙනවා x y කියන එක. x y කියලා කියන්නේ 180 degree. හරි 180 degree. ඊට පස්සේ මම මේක බලනවා මෙන්න මෙතන normal එකක් මේ යන්නේ. normal එකක් යනවා මෙතන තියෙන 90 degrees. හරි මේ surface එකට නැත්නම් interface එකට normal එකක් යන්නේ. එහෙනම් මෙතන 90 degrees තියෙනවා. මෙතනත් එහෙමයි. මේ interface එකට මෙතන අපි normal එකක් මේ ඇඳලා තින්නේ. එහෙනම් මෙතන 90 degrees තියෙනවා. එහෙනම් මේක ඇතුලේ මේ චතුරස්‍රයක් තියෙනවා. එහෙනම් මේක ඇතුලේ ඔක්කොම ටි angles වල එක සම් එක ගත්තා නම් කීයද එන්නේ? 360 degree වැටෙනවා. හරි. එහෙනම් 360 degree equal වෙනවා a plus x මේ දෙන්න තව 90 90. එහෙනම් 180 වැටෙනවා එතන. මෙතන 90 degrees මෙතන 90 degrees. ඔක්කොම 180. එහෙනම් මෙයා මෙහෙට ආවා. 360 වලින් අඩු වෙනවා. මෙතන 180 degree. එහෙනම් ඉතුරු වෙන්නේ 180 degree equal වෙනවා a plus x. a plus x. ඊට පස්සේ මම මෙයා ගෙනල්ලා මේ පොඩ්ඩක් පල්ලෙහාට තියාගන්න. එහෙනම් 180 degree equal වෙන මෙතන කාටද y plus x. y plus x. එහෙනම් මෙතන x to x set වෙනවා 180 180 set වෙනවා. එහෙනම් මෙතනින් අපිට කියන්න පුළුවන් a equal කියලා y ට. a equal කියලා y ට කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන බලමු අපි a equal y කියන නිසා එහෙනම් y කියන්නේ කවුද කියලා බලමු. මෙතන තියෙන triangle එකක්. triangle එක මෙන්න තියෙන කෝණ දෙකක්. මේ කෝණ දෙක එකතු අනිවාර්යෙන් මේ y කියන ඇන්ගල් එකට equal වෙන්න ඕනේ. හරි. එහෙනම් R1 R2 equal y වෙන්නම ඕනේ. හරි. එහෙනම් y කියන්නේ කවුද? A. එහෙනම් මෙතන අපි ප්‍රූව් කරන්න පුළුවන් R1 R2 equal වෙනවා A ට. ඔන්න ප්‍රූව් කරා වැඩි. හරි. එහෙනම් මේක මේ ප්‍රූව් කරන විදිය මතක තියාගන්න ඕනේ. හැබැයි මේ සමීකරණය මතක තියෙන්න ඕනේ. සමීකරණය මතක නැත්නම් ටක් ගාලා මේක ඔප්පු කරන්න පුළුවන්කම තියාගන්න. හරි. හරි සරල කතාවක්. ඊට පස්සේ මේකේ කියනවා මට තව ඕනේ d1 දැන් මෙහෙම ගමු. මේක දැන් එතකොට මෙයා මෙහෙට යනවා. මෙයා මෙහෙට යනවා. එහෙනම් අවසානයේ වෙලා තියෙන්නේ මොකද්ද? මෙතනින් deviation එකක් වුණා මෙතනින් deviation එකක් වුණා. එහෙනම් total deviation එක කොච්චරද? මෙන්න මෙච්චරයි. මෙහෙ යන්න ඉඳපු මිනිස්සයා මේ පැත්තට හැරෙනවා. හරි. එහෙනම් එතන total deviation එක d කියලා ගත්තා. මට ඕනේ d equal කරගන්න කාටද? මෙන්න මෙහෙම එන්න ඕනේ. I1 I2 minus a කියලා. හරි. I1 I2 equal මේ minus a equal කියලා ගන්න d කියලා වැටෙන්න ඕනේ. deviation equal I1 I2 minus a කියලා. හරි.
එහෙනම් මම මොකද කරන්නේ? මෙතන D2 නම් මෙතන ඉස්සරහ කොන මේ කතරිට දින කෝණ මෙතන D2. මට මතක නෑ ඕල වෙල. හරි. මේ පැත්ත D2 නම් මේ පැත්ත D2. හරි. කෝණේ නම්බර. මෙතන D2. එහෙනම් මෙතන බලන්න ට්‍රයැන්ගල් එකක් මේ තියෙන්නේ කියලා. එහෙනම් මේ ට්‍රයැන්ගල් එක එක පාදයක් මේ පැත්ත දික් කරලා. එහෙනම් මෙතනින් හැදෙන D කෝණය සිම්පල් D equal වෙනවා. මෙතන D1 මෙතන D2. එහෙනම් D1 D2. D1 D2 ට equal වෙනවා. මෙතන සිම්පල් D කියන්නේ. දැන් අපි D1 කියන එක ලියන්න ගමු. D1 කියන්නේ කවුද? මෙන්න මෙතන තියෙන මේ කතර කෝණය. හරි. එහෙනම් I1 equal වෙනවා D1 R1. මෙතන හැඩයට මේ විදිහට බලහම මෙතන R1 එහෙනම් හරි මෙතන තියෙන්නේ I1 incident angle එක first interface එක ගාව එහෙනම් I1 equal වෙනවා R1 D1 ට. එහෙනම් D1 කියන්නේ කවුද? එයා මෙහෙට විදිහට දාමු. I1 R1. ඔය විදිහටම මට ලියන්න පුළුවන් D2 ටත් කතාව. මෙතන I2 කියන්නේ කවුද? D2 R2. I2 equal වෙනවා D2 R2. එහෙනම් D2 කියන්නේ කවුද? I2 R2. හරි සරලයි. එහෙනම් මෙයාවයි අපි අදලා ගන්න මෙතන. හරි. මෙතනට අදලා ගන්න. එහෙනම් D කියන්නේ කවුද? හරි. පහළ පේනවද? D කියන්නේ කවුද? D1. I1 R1 plus I2 R2. හරිද? D1 එකයි D2 එකයි. එහෙනම් මේක ඔක්කොම පොදු කට්ටිය ඉලට ගමු. එක ළඟකට ගමු. D1 කියන්නේ කවුද? I1 I2 R1 R2. I1 I2 R1 R2. එහෙනම් අපි දැන් ඉස්සෙල්ලා මුලින් හොයාගත්තා R1 R2 equal prism angle. හරි prism angle equal R1 R2. එහෙනම් I1 I2 A equal D. හරි මේක හොඳට මතක තියෙන්න ඕනේ. මේකෙන් ගණන් එනවා. හරි. ඔය දෙක මතක තියාගන්න. මේක ප්‍රූව් කරන්න සාමාන්‍ය මතක තියාගන්න. මොකද මේවා අමතක වුණොත් සමීකරණ අපි ඒක ප්‍රූව් කරලා ගන්නවා. හරි. හරි සරල දෙයක් තියෙන්නේ. ඕ ලෙවල් දැනුම. මහ දෙයක් නේ. හරි. ඕ ලෙවල් නොලෙජ් එක තියෙන්නේ මේක කොට දාගන්න පුළුවන්.